ඉතින් hello friends ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ සම්බට channel එකට. ඉතින් ඔයගොල්ලන්ට අද මම කියලා දෙන්නේ mkv.mkv extension එකේ තියෙන ෆයිල් එක කොහොමද .mp4 extension extension එකේ ෆයිල් එක විදිහට දාන්න කියලා. ඉතින් මේක කරන්න වෙන්නේ අපිට OBS Studio එකෙන්මයි. ඉතින් mkv කියන extension එක ගොඩක් කරලා තියෙන්නේ OBS Studio එකෙන්මයි. ඉතින් අපිට ඒකෙම මේක කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි එකට මේ වගේ මුලින්ම OBS Studio එක open කරගන්න ඕන. OBS Studio එක open කරලා ඒකට තියෙන මෙන්න මේ වගේ file කියලා option එක. ඉතින් අපි ඒක මේ විදිහට click කරාට පස්සේ මෙතන පේන තියෙනවා remix recording කියලා option එක. ඉතින් අපි එතනට යන්න. ඊට පස්සේ මේ වගේ අලුත් window එකක් අපිට open වෙනවා. ඉතින් මම මේ වෙනකොට record කරගත්ත videos දෙකක් තියෙනවා. එකක් තියෙනවා. ඉතින් මම ඒක තමයි මේ වෙලාවේ මේක විදිහට ගන්න හදන්නේ. ඉතින් මම මේක දෙපාරක් වෙන click කරාට පස්සේ ඒක මෙතනට add වෙනවා. ඊට පස්සේ ඔයාලට කැමති තරම් මෙතන ඇඩ් කරන්න පුළුවන්. දැන් මෙතන ගියාම තව එකක් ඇඩ් කරන්න පුළුවන් වෙනවා. මම ඔයාලට කැමති තරම් ඇඩ් කරන්න පුළුවන් මෙතන. ඊට පස්සේ ඔයගොල්ලෝ ඇඩ් තරම් ඇඩ් කරලා ඔයාලා මෙතන remix කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒක ඔයාලා ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේක ටිකක් වෙලා ගිහලා ටිකක් දිග වීඩියෝ ගන්න ටිකක් වෙලා එනවා. නැත්තම් පොඩ වෙලා ගිහලා මේක වෙනවා පටගාල වෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ මෙතන හල්ලකුණු දෙවකුත් කරනවා. ඉතින් අපි දැන් යන්නේ අපේ රෙකෝඩින් සාමාන්‍යයෙන් නැරෙන්නේ videos වලට. අපි යන videos වල මේක ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන දැන් mkv ෆයිල් එකක් විදිහට තිබ්බක mp4 ෆයිල් එකක් විදිහට මෙතනම බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදී නැත්නම් අපි මේක සාමාන්‍ය විදිහට extension එකක් මෙතනින් වෙනස් කරන්න ගියත් එහෙම rename ගිහිල්ලා මේක ගන්නට එන්නේ. ඒකින් තමයි මේක අපි OBS Studio එකෙම remix කරගන්නේ. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. හරි කියොත් comment එකක් දාන්න. like කරන්න වීඩියෝ එකට subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් හම්බෙමු.